සීනි මුරුක්කු වල කවදාවත් සීනි කොළපාට වෙන්නේ නැහැ. ඔයාලටම මේ හොඳ කඩේ ලස්සනට කිව්වොත් මිනිස්සු එනවා. මේ විතරින් ඇදලා මේ ශ්‍රීමනාපෝ කිව්වොත් තමයි එනගම කියන්නේ. ඒ නිසා මේ ටික අස් කරගන්න. ada hawas එක කොට එක ගෙනල්ලා මෙතන දාන්න පුළුවන්ද? හා? අර ඒක දැන් ගෙනල්ලා දාන්නේ ඒ වෙන දිනුත් අපි මේක කරලා දාන්න. ඒක පිටත් එක කරන් තියෙනවා. මේකම අපි සීල් කරලා ගෙනියන්නේ. අපි hawas එකම මේක බලන්න. hawas වෙනකොට පීසාවේ අලුත් කරනවා කියලා දාගන්න. මේකෙන් කෑම ගේනවද? අවල තියෙන්නේ. අවල පස්සේ නම් මේක වෙන බලන්න. ये करගෙන යනවා මෙයාකට. කරගෙන යනවා දැන් කාලේ. ඉතින් මෙයා කියන එකත් අපිට යාගේ ගෝලේ කිව්වා. සීනි කොච්චර? 150. සුදු සීනි. हाँ सर सर ఇప్పుడు వేరే రిటర్న్ సామాన్ తెలియదు నాకు అది నా సున్నే అంగన వచ్చి రిటర్న్ సామాన్ ఉంటుంది ముందు ఇంగిట్ರಿಂದ எடுத்துறாரு ठीक है ಇದು पंडा साइज दिया मैंने को कितने आया मैं कहती है वहाँ कोको जाम गड़क का भी नंबर करना है कोरोना काल में कोरोना नंबर करना हाँ मेक आडू का लेके था जंग आप मेक आईडी नहीं वो ना मेन है अरे तीनों के लोग बिजनेस करने बैठे आपने उन्हें पता काउंट किया बाहर उधर बाहर आगे तीन यार उधर तीन तनिक्रम ड्राइवर गाइड नहीं करता है इधर बाहर अपना तीन अपना यार ग्लूकोज एक घंटे को देना इधर का तीनों का क्या नहीं वो करेंगे ग्लूकोज से का ही जाना में नहीं क्या भाई मोटी
ඒ ටික මුදලාලට අපි කල් දෙන්න අවුරුද්දෙන් පස්සේ වෙනකොට අවුරුදු ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔක්කොම හදා ගන්න ඕනේ. ඒක මේ වාචන මේ මුදලාලි ඒවා මුදලාලි මේ ලංකාවට සෙල් එකක් ගෙන්නන වාචන මේවට කැම දාන්න කිසි වාචන නෙමෙයි මේ දිනක පකට ඒවල කැම දාන්න දෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් මේක මාරු කරනවා. සාමාන්‍ය ගුඩ් රේට් එක ගහලා තියෙන වාචන දේවකී වාචන වල තමයි මේ කැම දාන්න. එදා අර ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නනවා හන්දයි ගෑරොත් ඔය තියෙන එක තියෙනවා. අනේ ඒක තමයි ඉන්නේ. ඔය ප්‍රොබ්ලම් වයින්ඩ් එක. ඒක තමයි මොටින් කන්නේ. පොඩි දෙයක් මම කියන්නේ. ඔයාලට හැම එකම කිවි ඉන්න බෑ ඔය වෙලාවක් නෑ. ඔයගොල්ලෝ මට කියන්න කරපුවම ලෙවිසි වැඩි. බදුල්ල සෞඛ්‍ය අංශය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බදුල්ල සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒකම අපේ අවට අනිත් කොට්ටාශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ක අපි අද දින වෙළඳ ආයතන පරීක්ෂා කිරීම සිදු කරා බදුල්ල නගරය තුළ මේක ඇත්තටම අපි සංවිධානය කරන්න ලැබුවේ මේ අවුරුදු උත්සවයේ සමයට සමගාමීව ඒත් එක්කම මීට පෙර අපි මේ වෙළඳ සැල් හිමියන් සියලුම දෙනා දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරා. සිල්ලර වෙළඳ සැල්, තොග වෙළඳ සැල් සහ හෝටල්, බේකරි තේ කඩ මේ සියල්ල දැනුවත් කිරීම කරා. සති දෙකකට පස්සේ දැනුවත් කිරීමෙන් සති දෙකකට පසුව තමයි අපි මේ නැවත වෙළඳ ආයතන වෙළඳ සැල් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවේ. අද දින වෙළඳ සැල් 61ක් පමණ අපි පරීක්ෂාවට වාජනය කරා. 14ක් පමණ ආහාර අත්අඩංගුවට ගන්න අවස්ථාව ලැබුණා. මේ මනුෂ්‍ය පරිභෝජනයේ නිසුදුසු තත්ත්වයේ තිබුණ යම් ආහාර ද්‍රව්‍ය. ඉදිරියේදී මේක අධිකරණයට වාර්තා කරනවා මේ සියලු තොරතුරු. දැන් මේ දින ටිකේ දිගටම අපි මේ වැටලීම් සිදු කිරීමට අදහස් කරනවා. ඒකම නොනවත්වා කියන්නේ මාසිකව අපි සියලුම වෙළඳ ආයතන පරීක්ෂා කිරීම සිදු කිරීමට අදහස් කරගෙන ඉන්නවා. නයිසොල මම රොස් කළා ෆ්‍රී වුණාද දරා නෙක්ස්ට් එහෙනම් මේකේ මොකුත් නැහැ කියන්නේ එහෙම සමන් එක නෑ සමන් එක අමුත් තියෙනවා මේක එක්ස්පෝස් එක මොකද ඒක තමයි ඉන්නේ
ඕගොල්ලෝ ලේබල් කරනවද? ඔව්. බලන්න මේකල්ල පොඩ්ඩක් හරි පිළිවෙල තියාගෙන ඉන්නවනේ. හරිද? හා මේකල්ල පොඩ්ඩක් හරි පිළිවෙල තියාගෙන ඉන්නවා. මේක අවුරුදු ඒක වෙන කතාවක් කියමුකෝ. නමුත් අතන එහෙම දැන් මේක අපි මොකද බලපත්‍ර දෙන්නේ මුළු පරිශ්‍රයටම. ඒ කියන්නේ මේ උපම් හොඳට තියෙනවාද මේ ආහාර සෞඛ්‍ය කරගෙන යන්න පුළුවන් තැනක්ද කියලා. හැබැයි අරවා බැලුවනම් වාගේ මේකෙ නිල්නේ එන්න අපිට දෙන්න වෙන්නේ. මෙතන කී දෙනෙක් කර කරනවා කාගේ නමද ලේබල් වෙන්නේ? කොහේ ලේබල් කරින නම? කරින ලේබල් ගන්න. ලේබල් එක ගන්න. ආදාද කරා මින් ලේබල් කරගන්නවා. මෙතන කී දෙනෙක් කර කරනවා? මේ එක්කන. එක්කන. නේ මේ බල්ස් එක දිනවද ඔයගොල්ලෝ? නෑ එච්චරයි. ඉතින් දුක්කෝ. අද මේ එක්ස්පයරි ඩේට් එක මොකද ඔයගොල්ලෝ ගන්න? ඊයේ තමයි ගියේ. ඉතින් ගහලා මේවා ගහලා නැහැ නේ. මට කියන්නකෝ දැන් මේවා ගැන මේකෙන් මොනවද හදපු හදන එක මේ එක්ස්පයරි ඩේට් එක කවදාද ගන්න කියන්නේ? මාස දෙකයි. මාස දෙකක්. ඒකෝට ඔයගොල්ලෝ ගේන බල්ක් එක ඉවර භාවිත වෙලා තිබ්බොත් එහෙම. නැත්නම් කිලෝ 2යි 3යි තමයි ගේන්නේ. එහෙම නෙවෙයි. ඔයා ගේන එකේ තියෙන්නේ මේකේ එක්ස්පයරි ඩේට් එක විතර කාලා හරියන්නේ නැහැ. මේ කලරින් මේ තියෙන්නේ. මේක වර්ණක මොනවද කියලා මේ ලේබල් එකේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඒක? ඔයගොල්ලන් පොදුවේ ලේබල් එකක් දාලා තියෙනවා. ඒකේ මොකද ඔයගොල්ලන් කඩේ නම ඇති. හරිද? ඒතර ලේබල් රෙගුලේෂන් හැටියට මේ ඔක්කොම ටික පැකට් කරලා පස්සේ අපිට ගන්න ඕනේ. හැබැයි පහළ තිබුණොත් ගන්න. කොහොම පෙන්නන්නකෝ මේ දැන් පෙන්න ලේබල් එක. පහළ තියෙන ලේබල් විදිහට වයින්. හරි අනිත් පින්. අනිත් එක මේ සාමාන්‍ය දැන් ලේබල් විතරනේ. ආමන පොත් තියෙනවා. සම්පූර්ණ දූවිලි. බලන්නකෝ මේක මේ. තේරෙන්නේ? ඒක දූවිලිනේ. ඇයි වල මේ කිදින කඩ ගන්නවද කඩේ? ඔව් දෙන්නක් විතර ඊට වඩා පිටවල ලොක් කඩ කරනවා ඔය එක්කිනා දෙන්න. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේ පිරිසුදු තියෙන්න ඕනේ. ඩේලි මේවා ක්ලීන් කරගන්න ඕනේ. බලන්න මේ පොඩි ළමයි කන කෑමනේ. බොක්ස් එකක් තියෙන එක ඒ වුණාට බොක්ස් එකක් තියෙන එක හරි. ආර වාජනේ බලන්න අර වාජනේ වටේ බලන්න හරි එක දවස් දෙල්ල ඉතියත් ඇති ඔක්කොම එක කීටියත් ඇති ඔක්කොම මේක අයින් කරන්න සර්. කරන්න අපි ඉන්නකම් ඉන්න කොහොනේ ගම් බෑග් ඔන් කරනවා. එහෙනම් අපි ඇවිල්ලා ඕන බඩු කරු දෙන්නේ මේක කඩ දෙකක් මොකද සත්‍ය කැම කියලා ගන්න මොකද ඉතර ගන්න. ඒක ඉන්පුට් කරගන්න පුළුවන්. නෑ මේකේ දැන් බෑ ඉන්න මැද ඉන්න නෑ ඉඳ තියනවා නම් ඕකේ. ඉඳ නැති ඉඳ මේක අපි කොහොමද අනුමත කරන්නේ. අර ගන්න. ඒ සත්‍ය කැම අස්සෙන් කරගන්න. මේක සත්‍ය කැම එකක්. ඔව් හරි සර්. බකට් එක නම් අවුරුද්දෙන් පස්සේ වෙනස් කරගන්න ඕනේ. හරි මත. මේ බකට් වල මොනවද ඉන්නේ කියලා දන්නවද? මේ ආවේ ගී මේ කළු පාට ඒ වගේ. ඔව් ඉස්සර ගී ආවා අපිට. ඒකට මේකේ ආහාර ගබඩා කරන්න පුළුවන් සුදුසු වාජනයක් කියලා එක්කෝ ඒකේ ලාංඡනය ගහලා තියෙනවා. සමහර අපි අර ගී එන බේක් වල මේ ඒවා එකතු කරනවා. ඒව එකතු කරාට ඒ වගේ මේක දාන්න එක්කෝ තියෙනවා ආහාර දාන්න ගබඩා කරන්න පුළුවන් කියලා ලාංඡනය තියෙනවා. ඔයගොල්ලෝ කැම්පේන් ටීම් ගන්නකොට පේජ් දාලා ළමයින්ට කැම්පේන් හන්දේ තියෙන්නේ. අන්න ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ වගේ. නැත්තම් මේ වගේ මේ කැම දාන්න බෑ. නැවත පාවිච්චි කරන්න බෑ. බෑනේ. ගී ඉතින් දෙරල්ලගෙන එකපාරයිනේ. එකපාර ගෙනල්ලා දෙන්න තියෙන්නේ. එන අලුත් වෙන බකට් ගේන්න වෙන්නේ. ඒක මේවා බකට් ගේ වාජන ගන්න ඕනේ. උදේ මේ රිටර්න් එකක්ද? ඔව් ඒ ඔක්කොගේම ගඳයි කුඩුයි වැඩ තමයි ඔක්කොම මේ කෑම වලට යට. මේ වගේ මොනවද තියෙන කියලා දන්නවද ඔයගොල්ලෝ? කොඩු තියෙනවා, මුමුල් තියෙනවා, උණු තියෙනවා.
මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන් මොළේ දැන් හදන්න තමයි තියෙන්නේ. ඒක මේක කොහෙද වෙන කෙනෙක්ට ගෙනිනවා. අවුරුදු බස් හදනවා කිව්වා. බලමු ඔව් අයි කාලේ පැත්තෙන් කොහොමද මේ කෙමිකල් ඊය තියන හොඳට නේ තියෙන මේ දැලේ පස්ස ඇරලා තියෙන්නේ. ඇරලා රස්නේ හරි දැලක් ගහන්න ඕනේ ඒකට සත්තුන්ට එන්න බැරි වෙන්නේ. යකට දැලක් ගහන්න ඕනේ. මේ වගේ බුල්ලෝ හිටියොත් සම්පූර්ණ. ළඟදී අබ්බරු එනදාර මේ කුඹි එන්නේ උඹලා කරවට. ඒක තමයි ඒක වෙනම හරි තියාගන්න එපා මෙයා ඔය මොකටද දෙන්න බෑ මිනිස්සුන්ට කොහොමම දෙන්නේ වතුරක් තක්නානේ. මෙන්නේ දෙන්නේ. ආතනින් වතුර එන්නේ. මේ එන්නේ අර උස්කේරිනේ නෝ උතුරු. අර ඒක තමයි මේ ඉම කරලා තියෙන්නේ. ඔක්කොම දාලා තියෙනවනේ ලේබල් ටික. ලේබල් ටික තියෙනවනේ. පුරුවක් කරලා දින්නේ මේ සීනි මෙහෙම දාලා තියෙනකොට නම සීනි මුරුක්කු. සීනි මුරුක්කු වල කවදාවත් සීනි කොළ පාට වෙන්නේ නැහැ කලර් කෝඩ් එක. මේක අනිවාර්යයෙන්ම තියෙන ප්‍රමාණය උත්තර වෙන්න බෑ. නිකන් තමන් හිතලා තමයි කලර්ස් දාන්නේ. ඒ කියන්නේ චෙක් කරලා නෙවෙයි. මේක ඒක නිසා අපි දැනට අත්අඩංගුවට ගන්න වෙනවා. මෙයාට සහතික ඉදිරිපත් කරන්න. මොනේ මේ නිෂ්පාදනය මේක ලේබල් එක කම්ප්ලීට් එක මේ ඩේට් එක දෙන්න මම ඉතින් ඔය කියන ඩිස්ප්ලේ දාන්න ඔක්කොම තියෙනවා. ඩේට් එක මුන්ට කසෙන් කරගත්තා. හරි. මේක වාන්ද මේ අර වතුර පුරවන්න අරින්න යනවා. මේක හොඳ කරලා මේකට ඒක මම තාරල බැලුවට දන්නවා අර අලවල කූල් ගතිය ඒක වැදලා තියෙන්නේ. අර අල බෑවෙන්නේද මේගොල්ලන්ට. අල කූල්නේ පාකිස්තාන. අර දැන් ඔය එතන බාන මිටිය තියන්න අපි එතෙන් යට මිටි දුන්නේ. ඔව්. හරි හරි. සයිඩ් එකෙන් තමයි බාන්නේ හිටියේ. ඩැමේජ් වෙච්ච මිටියයි මිටි හතරක් හරිද? 1 2 3 4 5 අර දෙවෙනි මිටිය තමයි මම තිල් වෙලා තියෙන්නේ. මේ තියෙන ඔක්කොම නේද? කනකොට දේවල් ටික තියෙන්නේ. එතන මේව මොකක් කරලා ඩැමේජ් එකක් වුණොත් කේක් එකක් වුණොත් කෙලින් වැටෙන්නේ මොනවටද? යට තියෙන කෑම වලට. ඒක ප්‍රතිපත්ති එකේ අනිවාර්යෙන් හැම වෙලේම උඩින් තියෙන කනබොන දේවල් ටික. සහ යටට ගන්න මේ ඔක්කොම කෙමිකල් ටික ඒ වගේ එක රාක්කයක් ඉඳ ගන්න කන්න නැතිව දේවල්. හරි සීසන් එකට පොඩ්ඩක් වැඩි කියලා එතන දාන්න යන්න එපා. සීසන් එකට නම් ඔයා අපරාධ ගිහින් දාන්න. හරි. අනිවාර්යෙන් මේක අයින් කරන්න. දැන් ඔයාගේ සමහරට ඔක්කොම වැරලා තියෙනවා. සීසන් ගන්න යන්නේ මේවා.
මේ වහලා තමයි තියෙන්නේ. වහලා තිබ්බට දැන් සීල් වෙන්නේ නැහැ නේද? තේරුණාද? ඔයා නොදක යෝගී දෙයක් වෙන්න පුළුවන්. හරි. සබන් ටිකයි සබන් ක්‍රීම් වර්ග බිම් ඔය මధుරනාශක මధుර කොයිල් ඔය සාම්බ්‍රාණි මේ වගේ ඒවා හාපික් ඔය සියලුම જાති ටික එක රැක් එකකට ගහගන්න. හරිද? ඒක අද රැටම පුළුවන් නම් මාරු කරගන්න. හරි. හරි. මේ වැඩට එක්කෙනා නිමාඩු දෙනවා. ඒට අපි හෙට බලන්න එනවා අපෝ නැවත. හරි. ගැටයක් ගහලා තවද තියෙනවා. හා බැලුවේ නැද්ද? බලලා ඒක ගම් 20 කිලෝමීටර් නේ ආයෙත් අපිට කරලා ඉන්නේ. අපි බලනකොට අපිට තියෙනවම තමයි. කිලෝ 36. रोशनी अपना अच्छा अलग देगा නැත්තම් ඔයා මේ ඩිස්ට්‍රිබියුටර් කියන කෑල්ල අයින් කරන්න. ඒගොල්ලන්ට සම්පූර්ණ මැනුෆැක්චරින්ග් ඔක්කොම වගකීම ඔයාට. දැන් මෙහෙම තියෙනකොට මේක අඩුවක්. මේ ඔයා ඩිස්ට්‍රිබියුටර් කියලා දානවා නම් නිෂ්පාදකයෙක් නම මේකට දාන්න. මේ තේකොළ කියන එක භාෂා තුනකින් මේකට ඇඩ් වෙනවා. මොකද නැහැ. හරි. ඒක